ජීවිතය කියන්නේ හැමදාම එකම විදිහට ගලාගෙන යන ගඟක් නෙවෙයි. ඒක අපිට ඕනෑ තරම් බාධක හම්බ වෙනවා. ඔයාගේ ගමන යන අතරතුරත් ඔයාට ඒ වගේ පසුබැසීම් හම්බ වෙන්න ඇති. ඔයාට ඒ නිසා අද වෙද්දි හිතට බයක් හෝ දුකක් දැනෙනවා ඇති. ඒ හැමදේම සාධාරණයි. හැබැයි ඒ දේවල් ඔයාගේ ගමන නතර කරනවා නම් කවදාවත් අන්න ඒ දෙයට නම් ඉඩ දෙන්න එපා. ජීවිතේ ජය ගන්න යන මේ ගමනේදී අපිට හම්බ වෙන හැම කඩාවැටීමක්ම ඇත්තටම නැවත නැගිටින්න ලැබෙන අවස්ථාවක්. දුක් වෙන්න එපා. අද ඔයා ඉන්න තැන ඔයා බලාපොරොත්තු වෙන තැන නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. ලෝකයේ සාර්ථක වුණු හැම මිනිසෙකම තමන්ගේ ගමන පටන් ගත බිඳුවේ ඉඳලා අසාර්ථක වීම දහසක් නැtei. අනාගතය ගැන තියෙන බය ඔයාගේ වර්තමානය විනාශ කරනවා නම් ඒකට කිසි ලෙසකවත් ඉඩක් දෙන්න එපා. බය කියන්නේ හිතේ මැවෙන එකම එක සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල පරද්දන්න පුළුවන් එකම ක්‍රමය තමයි නොනවත්වා ඔයාගේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම. වෙනත් විදිහකට හිතන්න. පසුබැසීමක් කියන්නේ ඔයාගේ ගමනේ මාර්ග පිටක් නෙවෙයි. ඒක ක්‍රමාවක්. ඒ කියන්නේ ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා. අපි වැටෙන වාර ගාන නෙවෙයි වැදගත්. වැටෙන හැම වාරෙකදීම අපි කොතරම් වේගෙන් අහපව නැගිටිනවද කියන එක. ඔයා අද ඉඳන් ඔයාටම දෙන්න ඕන පොරොන්දුව තමයි මම කොච්චර ඇදගෙන වැටුණත් හෙට ඊටත් වඩා ශක්තිමත්ව නැගිටිනවා කියන එක. අනුන්ගේ සාර්ථකත්වය එක්ක මම මගේ ජීවිතය සසඳන්නේ නැහැ කියන එක. මගේ සටන තියෙන්නේ ඊයේ හිටපු මම එක විතරයි කියන එක. අමාරුම කාලේ තමයි හොඳම මිනිසුන්ව නිර්මාණය කරන්නේ. මතක තියාගන්න. ඔයාගේ මේ ගමන ලේසි නැති වෙන්න පුළුවන්. ඒත් ඒකේ අවසානය අනිවාර්යයෙන්ම ලස්සන එකක් වෙනවා විශ්වාසයි. ඔයා ගැන විශ්වාස කරන්න. ඔයාට දැන් තියෙන ලොකුම බය හෝ බාධකය මොකක්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි ඒක ජය ගන්න විදිහ ගැන ඊළඟට කතා කරමු. ඔයාගේ ජීවිතේ වැටෙන හැම වාරකම මොටිවේෂන් එකක් ඕනේ නම් මතක් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාගේ වටිනාම අදහසක් පහලින් කමෙන්ට් කරගෙන යන්න.